Aibuan, good afternoon, everybody. I think you all can hear me. Am I clear to you? Yes, sir. Yes, sir. Right. Thank you. So thank you very much for the introduction, Dr. Pushpa Madam and Kumari Madam. And also thank you very much for inviting me this evening. We are in front of a very relaxed period because 3 days holiday, long weekend, tomorrow onwards. But this is anyway a good initiative, even though we all are at home because of corona epidemic. But having this type of initiatives will motivate our university students further in the university to which I attach to, University of Kelaniya, University of Colombo, University of Sri Jayewardenepura, also conducting this type of webinars, workshops for undergraduates. As Dr. Pushpa Madam mentioned, the purpose is to motivate you further to go an extra mile in the university life. Fortunately or unfortunately, we all stuck in home still without physically coming to the university premises. Api tawmat corona wasangathaye pratipala nisa issara wage siyaluma batches wala siyaluma lamai විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇවිල්ලා ආචාර්යවරුත් එක්ක ඒ වගේම සීනියර්ස්ලා ජූනියර්ස්ලා මේ කවුරුත් එක්ක කතා බහ කරමින් කටයුතු කරමින් ඒ ලැබපු අත්දැකීම් වල දිශානතිය ඒ වගේ ලෑන්ඩ්ස්කේප් එක වෙනස් වෙලා තියෙනවා කොරෝනා නිසා. ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා මේ මම වැඩ කරන විශ්වවිද්‍යාලෙත් එහෙමයි ළමයි හිතනවා විශ්වවිද්‍යාලයක් කියන්නේ ඔබ අයිති වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ Institute of Indigenous Medicine ආයතනයට. It's a faculty, it's an institute. අපි මේ physically එතනට ආවහම එතන ඒ physical location එකට තමයි university එකක් කියලා කියන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි එහෙම හිතනවා. දැන් මම හිතනවා නම් කැලණිය විශ්වවිද්‍යාලය කියන්නේ මේ තාප්පෙන් වට වෙච්ච මෙන්න මේ භූමි ප්‍රමාණය කියලා. ඒක නෙමෙයි university එක කියන්නේ. ඔබ සිතනවා නම් රාජගිරියේ පිහිටා තියෙන මේ තාප්පෙන් වට වෙච්ච මෙන්න මේ භූමි ප්‍රමාණය මේ බිල්ඩින්ග්ස් තියෙන මේ ඉඩම මේ භූමිය මෙන්න මේ ලොකේෂන් එකට තමයි IIM එක කියන්නේ University of Colombo කියලා හිතනවා නම් එහෙම වැරදි. ඒ භෞතික ස්ථානය physical location එක නෙමෙයි. entire life is a university. අපේ මුළු ජීවිතයම යුනිවර්සිටි එකක් කරගන්න පුළුවන්. University is not the physical location but the operations process. මේ මෙහෙයුම් ක්‍රියාවලිය තමයි විශ්වවිද්‍යාලයක් කියන්නේ. විශ්වවිද්‍යාලයේ භෞතිකව ගේට්ටුව වහලා දොරවල් වහලා ගොඩනැගිලි වහලා තිබුණත් මේ වගේ තාක්ෂණය පාවිච්චි කරලා උගන්වන්න පුළුවන් විෂයන් උගන්වමින් කොරෝනා කාලේ මෙහෙයුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණා. සම්පූර්ණයෙන්ම අඩපණ කරලා දැම්මේ නෑ අධ්‍යාපන කටයුතු. ලොකේෂන් එකට නාවට අද තාක්ෂණය තියෙන නිසා අපිට උගන්වන්න පුළුවන් විෂයන් උගන්වමින් මෙහෙයුම් ක්‍රියාවලිය අපි රන් කරා. ඒ නිසා කාටවත් කියන්න බෑ කිසිම විශ්වවිද්‍යාලයක එක රජයේ විශ්වවිද්‍යාලයක් වේවා ප්‍රයිවට් යුනිවර්සිටි එකක් වේවා මේ කිසිම තැනක මේ විශ්වවිද්‍යාලය වහලයි කියලා. විශ්වවිද්‍යාල වහලා නෑ. භෞතික ස්ථානයට පැමිණීමට නොහැකි මේ වසංගතය නිසා නමුත් විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මකයි හේතුව ඉගැන්වීම මේ අන්තර්ජාලය හරහා අපි සම්බන්ධ වීම දැනුම බෙදා හදා ගැනීම යම් ප්‍රමාණයකට සිද්ධ වෙන නිසා. So what I want to highlight through this small introduction is remember university is not the physical location. Today, even at home, we can connect with the operation process of the university. And we can incorporate the university culture into our academic life, into our learning and teaching activities via technology. That much not be 100% successful like that we meet in person in the physical location. But, right, you know, doing something is better than doing nothing, no? එනිසා අපි අර යහපත් පැත්ත බැලුවා නම් මේ අවස්ථාවේ අවුරුදු 2කට ආසන්න කාලයක්
විශ්වවිද්‍යාලයට භෞතිකව වෙනද වගේ රෙගියුලර්ලි එන්නේ නැතුව අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලත් මේ ඔපරේෂන් ප්‍රොසෙස් එකේ අපිට යන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා මේ ඕගොල්ලන්ට අර්ථවත් විශ්වවිද්‍යාල ජීවිතයක් ගත කිරීමට මේ කියන ෆිසිකල් ලොකේෂන් එකට නොපැමිණත් මේ කියන ෆිසිකල් ලොකේෂන් එකට එන්න තහංචි තිබුණත් මේ සෝෂල් ඩිස්ටන්සිං ඊළඟට මොනවද මේ ලොක්ඩවුන්ස් මේ වගේ දේවල් නිසා අපිට ක්‍රමයක් තියෙනවා අපේ අභිප්‍රේරණය බිඳවට ගන්නේ නැතුව ඉන්න. අන්න ඒ ගැන තමයි මම පැයක විතර කාලයක් ඔබට කතා කරන්න සූදානම් වෙන්නේ. මේකේ ස්ක්‍රීන් එකට මොකක්ද උනේ එකපාරටම මාව පේනවද ළමයි? ඔව් සර්. සර් පේනවා. right. මේකේ කොහොමද මේක දාන්න ඉන්නකෝ. right. දැන් හරිනේ. okay. right. now it's okay. හරි. එතකොට මිනිස්සු මුලින්ම පරදින්නේ කොහොමද? අපි ප්‍රශ්නයක් ඇහුවා. මිනිස්සු මුලින්ම පරදින්නේ කොහොමද? කාට හරි කියන්න පුළුවන්ද? මම ඒක සිංහලෙන් ඇහුවේ. I think everybody can understand both languages here. මිනිස්සු මුලින්ම පරදින්නේ කොහොමද? දැන් මම පටන් ගන්නකොටම අපේ මුළු ජීවිතේම සරසවියක්. The entire life is a university. University is not that physical location. It is not limited to this particular learning and teaching process. But as undergraduates, අපිට කියන්නේ විද්‍යාර්ථීන් කියලා සිංහලෙන්. We are not students. You are not students. විද්‍යාර්ථීන්. එතකොට අපි විද්‍යාර්ථීන් විද්‍යාව සොයා යන දැනුම සොයා යන මේ ප්‍රඥාව සොයා යන පිරිසක්. ඒවා අත්හදා බලන පිරිසක්. ඒ අනුව ගත්තහම අපිට මේ අපේ ජීවිතයේ අහන දකින කියන අත්දකින හැම දෙයක්ම සරසවියක් වගේ කරගන්න පුළුවන්. මම අහපු ප්‍රශ්නේ තමයි අපේ අන්ඩර්ග්‍රැජුවේට්ස් ලගෙන් අපි මුලින්ම පරදින්නේ ඒ කියන්නේ ප්‍රබලම පරාජය මොකද්ද අපි ලබන ජීවිතයක මිනිහෙකුට ලබන්න තියෙන ලැබිය හැකි ප්‍රබලම පරාජය මොකද්ද? අදහසක් දෙන්න බලන්න මෙතන ඉන්න අපේ අන්ඩර්ග්‍රැජුවේට්ස්ලා අපේ පාටිසිපන්ට්ස්ලා. Manohari kiyan, I'll cut and polish your answer and go forward. Unsuccessfulness of the life. මොකද්ද භාග්‍ය? මට ඇහුනේ භාගෙට. Yes. තමන්ගේ ජීවිතය අසාර්ථක වීම. Unsuccess of the own life, right? තමන්ගේ ජීවිතය අසාර්ථක වීම. විශාලම පරාජය අපිට ඉස්සෙල්ලම දුක දැනෙච්ච තැන තමයි අපි ඉස්සෙල්ලම පරාජය තැන. මුලින්ම දුක දැනෙච්ච තැන දුක සංතාපය කඩාගෙන වැටීම disappointment frustration sad whatever, right? Anything else? Any other voices? Isuri? Yes. අපිට මොකක් හරි දෙයක් බෑ කියලා හිතන වෙලාවට තමයි අපි පරාජය වෙලා තියෙන්නේ. Anna hari. That is the point. A point එක එනකන් තමයි මම මේ anything else කිය හගියේ. අපි මුලින්ම පරදින්නේ සිතිවිලි වලින්. That's the point. මිනිසෙකු ලබන ප්‍රබලම පරාජය තමයි සිතුවිලි වලින් සිදුවන පරාජය. සිතුවිලි වලින් පෙරදුනාට පස්සේ පරාජිත භාවය වචන වලින් පේනවා. සිතුවිලි වලින් පෙරදුනාට පස්සේ පරාජිත භාවය අපේ වැඩවලින් පේනවා. අපි මානව සම්බන්ධතා පවත්වන ආකාරයෙන් පේනවා. ඒ නිසා මිනිහෙක් මුලින්ම පරදින්නේ සිතුවිලි වලින්. සිතුවිලි වලින් පරදිච්ච නැති කෙනෙක්ව ලේසියෙන් පරද්දන්න බෑ. මොකද එයාගේ සිතුවිලි හරි ශක්තිමත්. How you think is everything. අපි හිතන පතන විදිහ තමයි හැම දෙයකම පදනම සකස් කරන්නේ. ඒ හිතන පතන විදිහ ඇතුලේ කරුණු කිහිපයක් තියෙනවා. දැන් භෞතිකව විශ්වවිද්‍යාලයට එන්නේ නැතුවත් මම කිව්වා ඔබට විශ්වවිද්‍යාලයේ රස විඳින්න පුළුවන් කියලා. දැන් මේ මමත් භෞතිකව විශ්වවිද්‍යාලයට යන්නේ සතියට දවසක් දෙකක්. අද අපේ head of the department කිව්වා ලබන සතියේ එන්නත් එපා කියලා අපේ staff member කෙනෙකුට corona positive වෙලා කියලා. එයා අදත් වැඩට ඇවිල්ලා ගිහින් තියෙනවා කියලා. ඒ නිසා කවුරුත් බොහොම සතිමත්ව mindfulness තියාගෙන
අපේ පරිස්සම තියාගෙන වැඩ කරන කාලයක්. ඒ නිසා ෆිසිකලි අපි ඒ ස්ථානයට නොගිහින් මේ උත්සාහ කරනවා අපේ රැකියාව රස විඳින්න, අපි කරන රාජකාරිය අර්ථවත් කරගන්න. like you ඔබත් විශ්වවිද්‍යාලයට භෞතිකව එන්නේ නැතුව සමහර විෂයන් අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න, ගුරුවරුත් එක්ක සම්බන්ධ වෙන්න, sannivedanaya කරන්න මේ ඉගෙන ගන්නවා. this is something new. කෙසේ වෙතත් ඒක ඇතුළෙන්ම අපට ජීවිතේම සරසවියක් කරගන්න පුළුවන්. විශ්වවිද්‍යාලයට සිලෙක්ට් නොවි යුනිවර්සිටි ආපු නැති බොහෝ ළමයි අපි දැකලා තියෙනවා. සරසවියක ඉගෙන ගන්න උදවියටත් වඩා අර සිතිවිලි වලින් පරාජිත නොවි කොච්චර අලුත් දේවල් ඉගෙන ගන්නවද කියලා. කවුරු හරි අහුවොත් ඉගෙන ගන්න කැම්පස් එන්න ඕනෙමද කියලා මගේ උත්තරේ නම් නැහැ. විශ්වවිද්‍යාලේ නෑවිලත් ඉගෙන ගන්න පුළුවන්. විශ්වවිද්‍යාලය වගේ formal education එකක් නොවෙන්න පුළුවන්. But there are people who learn a lot than university undergraduates, actually speaking. ඒක නිසා අපි ජීවිතයයි සරසවිය කරගන්නට ඕන. The entire life is like a university. For you, for me, for anyone who is interested and has the enthusiasm for that, can convert the whole life into a university. So what is the basic feature of a university? Knowledge creation, knowledge dissemination, doing research, critical thinking, innovative thinking, professional consultation. මේ සියල්ල සඳහා ඒ සියල්ල පිළිබඳ අවබෝධය ලබා ගන්න අපිට පුළුවන්. ඊට පස්සේ තමයි ඒවත් හදා බලමින් පළපුරුද්ද ලබා ගත යුතු වන්නේ. ඒ නිසා ඉසුරුගේ උත්තරේ හරි. අපි ඉස්සෙල්ලාම පරදින්නේ සිතුවිලි වලින්. සිතුවිලි වලින් පරදුනාට පස්සේ වචන වලින් ඒ පරාජිත භාවය පේනවා. අපි ටෙක්ස්ට් මැසේජ් එකක් යවුවත් අපේ වචන වලින් ඒ පරාජිත භාවය කඩා වැටීම පේනවා. අපි මානව සම්බන්ධතා පවත්වන විදිහෙන් ඒ පරාජිත භාවය පේනවා. අපි හැසිරෙන විදිහෙන්, සිද්ධි සහ අවස්ථා කළමනාකරණය කරන විදිහෙන් පරාජිත භාවය පේනවා. සිතුවිලි වලින් පරදිච්ච මිනිස්සුන්ට හැම වෙලාවෙම පේන්නේ ඍණාත්මක පැත්ත. ඒගොල්ලන්ට පේන්නේ තියෙන දේ නෙමෙයි නැති දේ. ඒගොල්ලන්ට පේන්නේ පුළුවන් දේ නෙමෙයි බැරි දේ. ඒගොල්ලන්ට පේන්නේ ආලෝකය පිරිච්ච පැත්ත නෙමෙයි අඳුරෙන් වැහිච්ච පැත්ත. why so? ඒගොල්ලෝ සිතුවිලි වලින් පරදිලා ඉන්නේ. ඒ නිසා මිනිසෙක් නොලැබිය යුතු දරුණුම පරාජය තමයි සිතුවිලි වලින් ලබන පරාජය. එහෙම සිතුවිලි වලින් පරදිච්ච මිනිහෙක් එක්ක විනාඩි 30ක් දුරකථනයෙන් ඔබ කතා බහ කරන්න බලන්න. අපිත් කචල් වෙලා තමයි නවතින්නේ, ඔළුව කචල් වෙලා. එහෙම සිතුවිලි වලින් පරදිච්ච මේ ඍණාත්මක මනසක් තියෙන අසාර්ථකත්වයේම දායාද කරගත් කෙනෙක් එක්ක දවස් දෙක තුනක් එක බෝඩිමක එක හොස්ටල් එකක ඉඳලා බලන්න. එක දෙපාර්තමේන්තුවක වැඩ කරලා බලන්න. එයත් එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලා දවස් දෙකක් ඉඳලා එන්න. හරි අමාරුයි. අපිවත් කචල් කරලා, අපිවත් ඍණාත්මක කරලා. නේ? අපිවත් අර සිතුවිලි වල පරාජිත කෙනෙක් බාටපත් කළා. ඒක නිසා මේවා මිනිස්සු අසුරු කරනකොට පරිස්සම් වෙන්න ඕන තැනක්. මේවා බෝ වෙනවා. ඒකට කියනවා emotional contagion කියලා. In psychology there is a theory called emotional contagion, social contagion. බෝ වෙන වෛරස් එකක් වගේ මේ ධනාත්මක භාවයේ සහ ඍණාත්මක භාවය, ආකල්ප සහ චිත්තාවේග ආදී මිනිසා අතර බෝ වෙලා ප්‍රචලිත වෙලා යනවා. So be careful when selecting people to associate with. ඔබේ ඇසුරට විශ්වවිද්‍යාලය ගැන තොරතුරු දැනගන්න, විශ්වවිද්‍යාලයේ ඉතිහාසය ගැන තොරතුරු විමසන්නේ කාගෙන්ද, කවුද ඔබ ඇසුරට භාවිත කරලා තියෙන්නේ කියන එක ගැන පරිස්සම් වෙන්න ඕන. ඒ අපි තොරතුරු අහන, අපි කෝල් කරන, චැට් කරන උදවිය අපිව ධනාත්මක කරනවද, ඍණාත්මක කරනවද, අපිට මේක එපා කරනවද, අපිට මේ ගැන ආසාව වැඩි කරනවද කියන එක බොහොම විචක්ෂණශීලීව බලන්නට ඕන. ඍණාත්මක භාවය බෝ කරන්න හරි ලේසි. ඒක මිතුරු වෙසින්, වාණිජ වෙසින්, ආදරය වේශයෙන්, විවිධ වෙසින් මේ නෙගටිවිටි කියන එක බෝ කරන්න ලේසි. අමාරු දේ තමයි අපිට මානසිකව ශක්තියක් වෙන ධනාත්මක දේවල් බෝ කරන එක. So think of that. ඒ නිසා emotional contagion වලට අහු වෙන්න එපා. ඍණාත්මක චිත්තාවේග වපුරන උදවියගෙන්, අපිව වෙහෙසටපත් කරන උදවියගෙන්, අපේ අදහස් වියලී යන විදිහට අපිව කපලා දාන උදවියගෙන්, අපිව අවුස්සලා අපේ අවුස්සපු දේවල් වලින් වැඩ ගන්න බලාපොරොත්තු වෙන උදවියගෙන් හරියට පරිස්සම් වෙන්න ඕන. සිතුවිලි වලින් දිනපු මිනිස්සුන්ට
මේවා ලේසියෙන් අඳුර ගන්න පුළුවන් ඒ වගේ මාෆියාවලට අහු වෙන්නේ නැහැ. Right? So the first thing that we should remember, we can convert the entire life into a university. The whole life is like a university. But what is the foundation for that? We have to think in a realistic way. We have to think not in a positive way, just a positive way, but a realistic way. Ne? සමහර දුවල පුතාලා හිතනවා අනේ ඉතින් ඔය කොච්චර කිව්වත් අපි බොහෝම පුංචිගේ පවුල්වල මිනිස්සු. අපි ඉන්නේ පොඩි ගෙදරක. අපේ දෙමව්පියෝ ලොකු පොසත්තු නෙමෙයි. මම තර්ඩ් ෂයි කරලා මේ කැම්පස් ඇවිත් තියෙන්නේ බොහොම අමාරුවේ. ඉතින් මම කොහොමද පොසිටිව් වෙන්නේ? ඒ මොන තරම් අය මාත් එක්ක කියලා තියෙනවා. මෙඩිකල් ෆැකල්ටි වල මේ ඉන්ඩිජිනස් මෙඩිසින් ඉන්ස්ටිටියුට් එකේ අපගම්පහ වික්‍රමාරච්චි අර එහෙම එක එක වැඩසටහන් වලට ගියාම ස්ටුඩන්ට්ස්ලා හැම කියලා තියෙනවා. දැන් බලන්න එතනම මානසික පරාජය. So look at that, right? හිත ඇත්නම් පත කුඩාද කියන්නේ ඒකනේ. හිතම බින්දිලා එතකොට අපිට විකල්ප පේන්නේ නැහැ. ඔප්ෂන්ස් පේන්නේ නැහැ. ඔබත් කල්පනා කරලා බලන්න ඔබේ හිත රත් වෙලා නටන වතුර හලියක් වගේද කියලා. කොයි වෙලේ චංචලයිද කියලා. එක අරමුණක් තියාගන්න බෑ. It's like a scattered brain, scattered mind. විසිරුණු සිතක්ද තියෙන්නේ කියලා ඔබ කල්පනා කරලා. ඒක තව කෙනෙකුට පෙන්වන්න බෑ. Tamanට identify කරන්න පුළුවන්. මට තියෙන්නේ ඉලක්ක බිඳුණු එක ඉලක්කයකට වැඩ කරන්න බැරි විසිරුණු සිතක් බිඳුණු සිතක් කියන එක. ඒ නිසා අපේ දෙමව්පියන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි first time the second time the A level pass වෙලා university qualified උනේ කියන එක. මම කැමති අධ්‍යයන පාඨමාලාව මට ලැබුණාද නැද්ද කියන එක. මේවා ඉගෙනගෙන අපිට අනාගතයේ jobs තියෙනවද නැද්ද කියලා කල් තියා අනාගතය ගැන බය වෙලා ඉන්න එක ඒවා අපිම දාගත්ත barriers. They are some of the barriers that we have created. So remember, degrees and experience, it is not just a piece of paper and it is not a qualification. It is a particular way of living after the graduation as a good citizen, as a good professional, being a mothering type, fathering type citizen to the society. Today we want more mothering type, fathering type people. මාතෘ පීතෘ ස්නේහයෙන් පෞරුෂයෙන් සමාජය අවලෝකනය කරන වෘත්තිකයෙක් වෙන්නයි මේ ඉගෙන ගන්න. ඒ නිසා මේ දේවල් ගැන කල්තියා බය වෙලා අපේ හිතත් අර රත් වෙලා නටන වතුර හැලියක් වගේ චංචලයිද? කොයි වෙලාවෙත් ඉන්නේ කේන්තියෙන්ද? තැති ගැනීමෙන්ද? ඔන්න ඔබ කල්පනා කරන්න. එහෙමනම් මානසික ප්‍රතිශක්තිය දුර්වල වෙලා දැන් සිතුවිලි වලින් පෙරදිලා ඇති. අපිට introspection එකක් කරගන්න පුළුවන් ඒ ගැන. Internal scan එකක්. That is the meaning of introspection. It's like an internal inspection, internal investigation of the self, and we can realize what is the position that I am in. මේ දවස්වල අපේ පුෂ්පා මැඩම් කිව්වා වගේ ඔබට ඔබ ඉන්න තැන ලේසියෙන්ම අඳුන ගන්න මේ ස්කෑන් එක කරලා මගේ ඉලක්ක තාම ඒ විදිහට තියෙනවද? ඍණාත්මක භාවය මට බෝ වෙලාද කාගෙන් හරි? සමහර විට පවුලේ අයගෙන්, ඔය ආයතනයේම සීනියර් බැචස් වල ජේෂ්ඨයන්ගෙන්, එහෙම නැත්නම් ගමේ අයගෙන්, නෑදෑයන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, මේ social media communities වල ඉන්න අනෙක් participants ලාගෙන් කොහෙන් හරි මාව ඍණාත්මක කරපු තැන මොකද්ද? You can scan and identify. මාව මානසිකව වෙහෙසටපත් කරපු තැන කුමක්ද? මටම මගේ පාර සොයාගන්න බැරි වෙන විදිහට මාව ව්‍යාකූල කරලා තියෙනවා නම් ඒ කොතනද? Do an internal scan and identify. අපිට ඉලක්ක ඇති කරගන්න ලේසි. ඒවා රැක ගන්න එක තමයි අමාරු. It is easy to establish goals, but what is the difficult thing? To keep on going towards the target. ඉලක්කය දෙසට යන්නේක මගදී වැඩි අතහැරලා දාලා ඉලක්ක මාරු කරලා එහාට මෙහාට පනින්නේ නැතුව ඉලක්කයත් එක්ක යන්නේක ඉලක්කයත් එක්ක ජයග්‍රහණය ලබනකම් වැඩ කරන එක ගොඩක් දෙනකොට හරි අපහසුයි නේද? අතරමඟදී විවිධ දේවල් ආදේශ වෙනවා. So there are many temporary rest house for you. ඒවයි නවතිනවා නේද? අටුව කණ්ඩා පුටුව හැදුවා වගේ චුට්ටක් නැවතිලා බලාගෙන ඉන්න බැරි කලබලය නිසා සමහර වෙලාවට අපි අපේ ඉලක්ක අහිමි කරගන්නවා. ඒ වෙනුවට නොගැලපෙන ඉලක්ක ආදේශ කරගන්නවා. So think of that. Work towards a target is not easy. ඒක කරන්න පුළුවන් සිතුවිලි වලින් පෙරදිච්ච නැති
තැතිගත් කලබල හිතක් නැති හොඳ විවේක සිතක් තියෙන කෙනෙකුට එහෙම අයට රස විඳින්න පුළුවන් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු. මේ මම කියන වචනයක් පාසා රස විඳින්න පුළුවන් ඒ අයට. මම බොහොම රිලැක්ස් එකේ ඉන්න මිනිස්සෙක්. hina වෙලා කොයි වෙලාවෙත් මේ වැඩිය වැඩ ඔලුවට ගන්නෙ නැතුව පීඩනයක් නැතුව ආතතියක් නැතුව මං කවදාවත් මහා දිග ටෙලිෆෝන් කෝල්ස් ගන්නෙ නෑ උපරිම විනාඩි 2යි 3යි 4යි 5යි. ඒ නිසා මේ කිසිම දෙයක අන්තයකට යන්නේ නැතුව එක්ස්ට්‍රීම් පොයින්ට්ස් වලට යන්නේ නැතුව ඉන්න කෙනෙක්. මට එහෙම ඉගැන්වුවේ ඇත්තටම මගේ ගුරුතුමා මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ සර්. එතුමා ඊටාම සරල ගුරුවරයෙක්. මේ මෙතන ඉන්න අය දන්නවා ඇති සමහර විද්‍යාර්ථීන් අපේ පුෂ්ප මැඩම්ගේ බොහෝම හිතවතෙක්. අනිත් ආචාර්යවරුන්ගේ හිතවතෙක් මේ ආයතනයේ. ඒ නිසා අපිට අපේ ඇකඩමික් වේවා පර්සනල් වේවා සෝෂල් වේවා ප්‍රොෆෙෂනල් වේවා මේ ඕනම ලයිෆ් එක හදාගන්න අපිට අපේ ක්‍රමයක් තියෙනවා that is legally and ethically accepted. ඒක කරගන්න බැහැ සිතුවිලි වලින් පරදුනාට පස්සේ we all are in a struggle, mental competition and try to compete with somebody else always and we compare. ඒ නිසා දැන් මම කවදාවත් මම තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්නේ නෑ. මම කම්පෙයාර් කරන්නේ මාත් එක්කමයි. ඊයේ හිටපු මම අද ඉන්න මමත් එක්ක කම්පෙයාර් කරනවා. Otherwise, I never compare with my best friend. Actually, I have to compete with my targets, my plans and my dreams. Not with somebody else's targets, not with somebody else's dreams, not with somebody else's plans. මගේ හොඳම යාළුවගේ සැලසුම් එක්ක මම තරඟ කළා වැඩක් නෑ. මම මගේ සැලසුම් එක්ක පොරබදන්න ඕන. මම මගේ සැලසුම් හැල හැප්පීමකින් තොරව විවේක සිතක් එක්ක ඉස්සරහට ගෙනියන්න කටයුතු කරන්නට ඕන. නේ? ඒක නිසා සිතුවිලි වලින් පරාජිත නොවි විවේක සිතක් ඇති කරගත්තාම අපිට පුළුවනි ජීවිතේම සරසවියක් බවට පත් කරගන්න. ජීවිතේ සරසවියක් වුණාම learning sense එකෙන් වැඩ ගන්න පුළුවන්. Is that a new term for you? Learning sense. ඉගෙනුම් ඉව. ඉගෙනුම් ඉව. අද ගොඩක් විද්‍යාර්ථීෝ අපි දකිනවා මේ learning sense එක මැරිලා. ඉගෙනුම් ඉව මැරිලා. No creativity. New thinking කියන එක මැරිලා. එක්ක කවුරු හරි මරලා එක පාසල වේවා අධ්‍යාපන ක්‍රමය වේවා ජනමාධ්‍ය වේවා සෝෂල් මීඩියා වේවා අපේ ගෙදර වේවා කවුරු හරි අපේ මේ කුතුහලය ඉගෙනුම් ඉව කියන එක මරලා දාලා. Not good. එහෙම වුණොත් අපිට අලුතෙන් හිතන්න බෑ. අලුතෙන් හිතන්න බෑ කියන්නේ අපි මානසික වහල්ලු බවට පත් වෙනවා. It's like the new form of slavery today, which is termed as mental slavery. ඉතින් මම මෙච්චර බරපතල දේවල් කියාගෙන එන්නේ විද්‍යාර්ථීන් නිසා මේ. You all are undergraduates, not like college students. You can think in an advanced way and you can argue, search more, right? And critique, think and write. That's why I am highlighting and emphasizing these critical points with you. අපේ මේ ඉගෙනුම් ඉව මිය ගියාම අපි දන්නේම නැතුව mental slaves ලා මානසික වහල්ලු බවට පත් වෙනවා. Then we cannot stand up on our own. We wait until somebody else command to come. We wait until somebody else advise to come. We are not dependable. We cannot stand up on our own feet and work. Why so? Creativity has destroyed. Learning sense has destroyed. ඒව එහෙම වෙන්නේ මොකද? මං ආපස්සට ගියොත් ආරම්භයේ මොකද්ද? සිතුවිලි වලින් පෙරදිලා මගේ ඉලක්ක මට අමතක වෙලා මම තව කෙනෙකුගේ ඉලක්ක ගැන හිත සසඳ තරඟ කර කටයුතු කරන නිසා. So you are a unique person, my dear students. Right? Unique. No one equal to you. That is important. අපි මේ ලෝකෙට එක්කෙනා ඉන්නේ අපි වගේ. දැන් තරිඳු වීරසිංහලා එක්කෙනා ඉන්නේ. මේ නම තියන අය ඉන්න පුළුවන්. හැබැයි මං වගේ ඇවුන් එකයි ඉන්නේ. දැන් මං වගේ ඇවුන් එකෙක් ඉඳලත් මෙහෙමනම් තව දෙතුන් දෙනෙක් හිටියනම් එහෙම මල කෙලියයිනේ. ඒ නිසා අපේ නම තියන අය ඉන්න පුළුවන්. හැඩහුරුකම් තියන අය ඉන්න පුළුවන්. නමුත් අපි වගේ අය ඉන්නේ එක්කෙනයි. You are unique. Remember that. That's why you are an asset. You are a resource. අන්න ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අපිට විවේක සිතක් තියෙන්න ඕනේ. ඒ විවේක සිත එන්නේ ඩිසිප්ලින් එකත් එක්ක. එහෙම තමයි කලමනාකරණය කියන්නේ. දැන් අපි කොච්චර මොටිවේෂන් ගැන කතා කරුවත්
මොරාල් එක හැදුවත් වැඩක් නෑ දරුවනි ඩිසිප්ලින් එක නැතුව. ඩිසිප්ලින් එක නැතුව මොරාල් එක හැදුවොත් මොකද දන්නවද වෙන්නේ? ඒක ගොම් මොරාල් එකක් බවට පත් වෙනවා. ඒකෙන් වැඩක් ගන්න බෑ. මොටිවේෂන් එක හැදුවට ටාගට් එකකට වැඩ කරන්න බෑ because no discipline. ඒ අපේ discipline එකත් හරි වැදගත්. First we have to sort out what is right and wrong according to a particular discipline, values, norms and societally, religiously, culturally accepted beliefs. We establish this discipline. ඒ එක තමයි අපේ motivation එක දුවන්නේ. ඉතින් සිතුවිලි වලින් පරදින්නේ නැතුව විවේක සිත විනාශ කරගන්නේ නැතුව අනිත් පැත්තෙන් ලර්නින් සෙන්ස් එක මරාගන්නේ නැතුව ඉන්න අයට මොටිවේට් වෙන්න ලේසි. එහෙම නැතුව මේ කතාවක් ඇහුවා කියලා සින්දුවක් ඇහුවා කියලා මොටිවේට් වෙන්නේ නැහැ. එහෙම වෙලා ඒක ටක් ගාලා බහිනවා. අහගෙන ඉන්නකොට මයිල් කෙලින් වෙනවා, ඇස් දෙකට කඳුළු වෙනවා. හැබැයි වැඩසටහන ඉවරුනාට පස්සේ ආයි ඉන්නේ පරණ සතාම තමයි. It's not sustainable, right? If you are not incorporating these lessons as a part of your life. ඒවා ජීවිත භාවිතාවත් එක්ක ඉස්සරහට යන්න. දැන් හොඳම උදාහරණය විශ්වවිද්‍යාලයේ අපි උගන්වනවා මගේ විෂයට efficiency කියලා එකක්. මේ කාර්යක්ෂමතාව කියන එක. ඔය කාර්යක්ෂමතාව පටන් ගන්නේ ගෙදරින් කුස්සියෙන් washroom එකෙන්. කාර්යක්ෂමතාව කියන්නේ නාස්තියකින් සහ අපතේයාමකින් තොරව සම්පත් භාවිත කිරීම. අපි ගෙදරදීන් ඕක ඉගෙන ගන්න. කාමරෙන් එළියට එනකොට ලයිට් එක ෆෑන් එක ඔෆ් කරලා ඉන්න දන්නේ නැත්නම් නේද? ඊළඟට උයපු ප්‍රමාණයට කන්නවා නම් විසි කරන්නේ නැත්නම් ඉතුරුනොත් ඒවා කොහොමද හෙට උදේට බයි ප්‍රොඩක්ට්ස් විදිහට අලුත් කෑම ಜಾති වලට කන්වර්ට් කරන්න කියන එක ගෙදර ගෘහණිය දන්නවා නම් අන්න කාර්යක්ෂමයි. නවුග අහලා තියෙනවනේ රැට බත් වෙලා ඉතුරුනොත් අම්මා උදේට ඒවා විසි කරන්නේ නැහැ. ඉල්බත් කනවා. එහෙම නැත්නම් දියබත් හදනවා. එහෙම නැත්නම් බත් වේලලා කොටලා අග්ගලා බත් ගුලි හදනවා. ඒක බත් ඇටයක් විසි කරන්නේ නැහැ. ගෙදර ගෘහණිය කාර්යක්ෂමතාව දන්නවා. අන්න මේ මහා විශාල ආයතනවල ව්‍යාපාරවල කතා කරන කාර්යක්ෂමතාව efficiency ගෙදර කුස්සියෙන් පටන් ගන්න. ලෝකේ තියෙන හොඳම බෝඩ් රූම් එක ගෙදර කුස්සියේ. බොහෝ දෙනෙකුගේ ජීවිතවල වැදගත්ම තීරණ අරගෙන තියෙන්නේ ගෙදර කුස්සියේ ඉඳගෙන අම්මත් එක්ක සාකච්ඡා කරලා. හිතලා බලන්න. The best boardroom in the world is the kitchen. And the best discussions you had with your parents, not with somebody else. Parents. ඒවා පුංචි කියලා හිතෙන්න පුළුවන්. ඒවා තමයි ජීවිතේ critical decisions ගත්ත discussions. මේවා අපි දැන් මේ කලබනාකරණය ගැන කියන දේවල් ගෙදරින් පටන් ගන්න. මොකද එහෙනම් මම මේ කියන්නේ මේ හැම දෙයක්ම රසවත් වෙන්නේ ජීවිත භාවිතාව එක්ක. අපි ඉගෙන ගන්න විෂයන් විතරක් නෙමෙයි. මේ ඉන්ඩිජිනස් මෙඩිසින් ඇතුලේ තියෙන මේ විෂයානුබද්ධ කරුණු විතරක් නෙමෙයි. ජීවිතේම සරසවියක් කරගත් අයට අහන දකින්න හැම දෙයක්ම ජීවිතයට ගලප ගන්න එකතු කර ගන්න පුළුවන්. ඒ වයින් වැඩක් ගන්න පුළුවන්. right? දැන් මම ඒ වගේ හරි අපූර්ව දෙයක් කියලා සින්දුවක් ප්ලේ කරන්න තමයි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. ඒක ඇතුලේ ලර්නින් සෙන්ස් කියන එක තියෙනවා, ක්‍රියේටිවිටි කියන එක තියෙනවා, අපි නොහිතන අලුත් පැති කියන එක තියෙනවා. ඒ සේරම තියෙනවා. අපි එතනට යමු ප්‍රශ්නයකින්. මේකයි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ මෝහිනීව දැකලා තියෙනවද? දැන් ඔයගොල්ලෝ යකාගේ ප්‍රශ්නයක් නේද රැහුවේ කියලා. මෝහිනීව දැකලා තියෙනවද ළමයි කවුරු හරි? දැක්කත් කියන එක නෑ මේ වෙලාවේ නේද? මං අහන්නේ රෝහිණී නෙමෙයි මෝහිනී ඈ. කාට හරි මෝහිනීව හම්බ වෙලා තියෙනවද? මෝහිනීව සාමාන්‍යයෙන් කාටද මුණ ගැහෙනවා කියලා අපි සංස්කෘතිය අහලා තියෙන්නේ. හැමෝටම මෝහිනීව මුණ ගැහෙන්නේ නැහැ නේ. කාටද මෝහිනී මුණ ගැහෙන්නේ? කියන්න බලන්න. පිරිමි අයට. එතකොට ගෑනුවට කවද මුණ ගැහෙන්නේ? කලු කුමාරයව නේද? මෝහිනීව මුණ ගැහෙන්නේ පිරිමින්ට කියලා විශ්වාස කරනවා. කොයි වගේ වෙලාවටද ළමයි මෝහිනී හම්බ වෙනවා කියලා හිතන් ඉන්නේ මේ පිරිමි? කොයි වගේ තැන්වලද කොයි වගේ වෙලාවල් වලද? ඔව් කියන්න බලන්න.
කවුරු හරි කියන්න ගියා. ඔව් මහ රෑ පාළු තැන්වල නේද? තුම්මන් හන්දිවල කනත්තයක් ගාව තෙත බේරෙන කෙස්ස වනාගෙන දිලිහෙන සුදු සාරියක් ඇඳගෙන බබෙක් වඩාගෙන හිනා වෙවි අපි ඉස්සරහට ඇවිල්ලා කියයි අයියා මේ දරුවා ටිකක් වඩා ගන්නකෝ මම රෙද්ද හදා ගන්නකම් කියලා. ඔහොම තමයි පිරිමි හිතන් ඉන්නේ මෝහිනී හම්බ වෙයි කියලා. සමහරු නම් උත්තරත් හදාගෙන ඉන්නව කලින්ම මෝහිනීව මට හම්බුනොත් මම නම් දුවනවා. එහෙම නැත්තම් මම කියනවා නංගි ඔයා බබා අල්ලගෙන ඉන්න මං රෙද්ද හදලා දෙන්නම් කියලා. ඒක ලේසි. එහෙම සමහරු කලින් උත්තරත් ලැහැස්ති කරගෙන ඉන්නවා. හැබැයි ඔබ විද්‍යාර්ථියෙක්නේ. විද්‍යාව සොයාන යන්නේ. නව චින්තනය සොයාන යන්නේ. හොඳට මතක තියාගන්න මෝහිනීව රෑ 12ට පාළු තැන්වල සොහොන් පිට්ටනියක් ළඟ තුම්මන් හන්දිවලදී හම්බෙන්නේ නැහැ. මෝහිනී හම්බෙන්නේ මහ දවල්ට. කල ලයිට්ස් ගාව, බස් ස්ටෑන්ඩ් එකේ, කෝච්චි ස්ටේෂන් එකේ, පොලේදී, බුක් ෂොප් එක ඉස්සරහදී, ගුවන් පාලම යටදී, ඔතන මේ රාජගිරියේ හන්දියේදී, එහෙම නැත්නම් මේ බෞද්ධ ලෝකමාවතේදී මෝහිනී හම්බෙන්නේ මහ දවල්ට. මේ මෝහිනී කියන්නේ කන්සෙප්ට් එකක්. තරුණ කාලෙම අප්පෙක් නැති දරුවෙක් හදාගෙන ජීවත් වෙන්න විදිහක් නැතුව මහපාරට වැටිච්ච හිඟමනට වැටිච්ච තරුණ යුවතියක් සංකේතවත් කරන්න සංස්කෘතියෙන් දීපු වචනේ තමයි මෝහිනී කියලා කියන්නේ. එහෙම නැතුව මහරෑට මෝහිනී හම්බෙන්නේ නැහැ. මෝහිනී කියන වචනේ අදහස අවුරුදු 20 ගණන් වල ඊටාම අඩු වයසේදී අපෙක් නැති දරුවෙක් හදාගෙන ජීවිතේ නන්නත්තර වෙලා දැන් ජීවත් වෙන්න විදිහක් නැතුව හිඟමන් යදිමින් එකිනෙකාට අතපාමින් කොටු පෙරාගෙන කිලුටු පෙරාගෙන බස් හෝල්ට් වල කලර් ලයිට්ස් වල අතන මෙතන අවුවේ පිච්චි වැස්සේ තෙමි ඉබාගාතේ දරුවා කරේ පින්නගෙන අප්පා හොය ඇවිදින තරුණ යුවතියක් සංකේතවත් කරන්න දීපු වචනේ තමයි මෝහිනී කියන්නේ. මට මෝහිනී හම්බෙලා තියෙනවා කැලණි විශ්වවිද්‍යාලය ඉස්සරහදී, කිරිබත්ගොඩ පොලේදී, ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකේදී, කුරුණෑගල ටවුන් එකේදී, දලදා මාලිගාව ගාවදී මිනිස්සු ගැවසෙන තැන්වල මහ දවල්ට මෝහිනී ඇවිල්ලා කීයක් හරි ඉල්ලමින් අතපානවා. කලර් ලයිට්ස් වල වාහනේ නැවැත්තුවාම වීදුරුවට තට්ටු කළා කීයක් හරි ඉල්ලනවා. දැන් ඔබ මෝහිනී ගැන මෙච්චර කාලෙ හිතන් හිටපු අදහස වෙනස් වුණා නේද? අන්න ඒකට තමයි විද්‍යාර්ථයා කියන්නේ. විද්‍යාර්ථයා ලෝකයේ අලුතෙන් සංජානනය කරනවා. You reperceive the world around you. You reconstruct the concepts in your subjects, in the culture, in the society. Accordingly you rebuild your future. අනාගතය නිර්මාණය කරගන්න. ඒකයි මම මේ පුංචි අදහස කිව්වේ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ අනාගතය උදා වෙනවයි කියලා. අනාගතය උදා වෙන්නේ නැහැ දරුවනි. අනාගතය අප විසින් නිර්මාණය කරගත යුතු වෙනවා. අනාගතය කියන්නේ human creation එකක්. Future is not something automatic. Future is a human creation. You have to create your future. I should create my future. We all together should create the future of this country. ඔබ ඔබේ අනාගතය නිර්මාණය කරගත යුතු වෙනවා. මම මගේ අනාගතය නිර්මාණය කරගත යුතු වෙනවා. අපි සියලු දෙනා එකතු වෙලා අපේ රටේ අනාගතය නිර්මාණය කළ යුතු වෙනවා. නැතුව මිස්ටර් ක්ලීන කෙනෙක් ඇවිල්ලා ආශ්චර්යයෙන් අපේ රටේ අනාගතය යහපත් කරලා දෙන්නේ නැහැ. There is a civic responsibility for everybody. අපි හැමෝටම පැවරුණු පුරවැසි වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අනාගතය කියන්නේ උදා වෙන දෙයක් නෙමෙයි. ඉර උදා වෙයි, හඳ උදා වෙයි, තරුත් උදා වෙයි. අනාගතය උදාවන්නේ නැත. අනාගතය කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරගන්න දෙයක්. Future is the consequence of present actions and decisions. අනාගතය කියන්නේ වර්තමාන තීරණ සහ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වෙන ප්‍රපංචයක්. Future is a human creation. ඒ නිසා විද්‍යාර්ථීන් අනාගතය ප්‍රතිනිර්මාණය කරනවා. එහෙම කරන්න හොඳ චින්තනයක් අවශ්‍යයි. නිදහසේ හිතන්න පුළුවන් විවේක සිතක් අවශ්‍යයි. පීඩනයෙන් බැහැර වෙච්ච, තරඟයෙන් විනිර්මුක්ත වෙච්ච, කලබලය, රාගය, ද්වේෂය, සංසන්දනය වගේ පටු තැන්වල නොනැවතුණු විවේක සිතක් අවශ්‍යයි. එහෙම සිතක් එන්නේ අර සිතුවිලි වලින් පෙරදුනේ නැති වුනහම.
ඒගොල්ලන්ගේ ලර්නින් සෙන්ස් එක මැරෙන්නේ නැහැ. ඒගොල්ලෝ පාරේ ගියත් සෑහෙන දේවල් ඉගෙනගෙන ඉන්නේ. කඩේ ගියත් සෑහෙන දේවල් ඉගෙනගෙන ඉන්නේ. පන්සල් පල්ලි කෝවිල් ගියත් සෑහෙන දේවල් ඉගෙනගෙන ඉන්නේ. වෙබිනා එකක් බැලුවත් TV program එකක් බැලුවත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා. Other than the entertainment, they learn things. අන්න ජීවිතයම සරසවියක් කරගත් අයගේ ලක්ෂණ. දැන් මම පුරුදු වෙලා ඉන්න ඕක මම සමන් සර්ගෙන් ඉගෙන ගත්ත දෙයක්. කාට හරි කෝල් එකක් දුන්නත් යමක් ඉගෙන ගන්න. දැන් මීට දින කිහිපයකට කලින් මේ වැඩසටහනට ආරාධනා කරන්න මට ඩොක්ටර් පුෂ්පා මැඩම් කෝල් කරා දුරකථන ඇමතුමක් දුන්න රෑ. ඒ වෙලාවේ විනාඩි 5ක් විතර අපි ටෙලිෆෝන් එකෙන් කතා කරේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන. ඒ වෙලේ එතුමිය මට කියලා දුන්නා මේ ප්‍රතිශක්තිකාරක භාවිත කිරීම මද රස්නේ වතුරට ලුණු ටිකක් දාලා ලුණු වතුරෙන් උදේට සැරයයි හවසට සැරයයි උගුර ශෝධනයකේ වැදගත්කම පුළුවන් නම් දවාලටත් එහෙම කරන්න. එතකොට දවසට 3 සැරයක් කෙරුවාම කිසි ප්‍රශ්නයක් නැහැ. විස බීජ ඇතුළුනත් ඒවා ග්‍රෝ වෙන්නේ නැහැ, විනාශ වෙනවා. ඉතින් බලන්න කොච්චර දෙයක් මම ඒ කෙටි දුරකථන ඇමතුමෙන් ඉගෙන ගත්තද. ඒක මම ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. අපේ ගෙදර අයත් දැන් එදා ඉඳලා ඒක කරනවා. මීට කලින් අපි හුමාලේ ඇල්ලුවා. ලුණු වතුරෙන් උගුර සේදුවේ නැහැ. මේ වැඩසටහනට ආරාධනා කරමින් එතුමිය මට කියලා දීපු පොඩි දේ. ඒක ලොකු ඉම්පැක්ට් එකක් තියෙන දෙයක්. අන්න ඒක තමයි ජීවිතේම සරසවියක් කියන්නේ. අපි අහන, දකින, කතා කරන මානව සම්බන්ධතා පවත්වන හැම තැනකින්ම යමක් ඉගෙන ගන්න පුළුවන් නම් you can enjoy your university life even at home. You can entertain your meaningful university journey even without coming physically to university premises. එහෙම එන්න පුළුවන් වෙයි ඉක්මනින්ම. රටේ තත්ත්වය යහපත් වුණොත් අපි ඒක දන්නේ නැහැ තාම. හැබැයි එහෙම එන්න බැරි වුණොත් අපි මැරෙන්නද? නෑ. විකල්ප සොයා ගන්න වෙනවා. ඒ නිසා මේ ක්‍රියේටිවිටි එක ජීවිතයේම සරසවියක් කරගත්ත උදවියට හරි ලේසි නිර්මාණශීලීත්වයෙන් වැඩ ගන්න. දැන් අර මම මොහිනී concept එකත් එක්ක ලස්සන කවියකුත් අතේ තියන් ඉන්න ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. මේ කවි පන්තිය ලියලා තියෙන්නේ තනූජා ලුම්බිනී කිවිඳිය මොහිනීගේ අම්මාගෙන් කියලා තමයි මේකට මාතෘකාව දාලා තියෙන්නේ. This is a Sinhala poem, right? අර මොහිනීටත් අම්ම කෙනෙක් ඉන්නවනේ. ඒ මොහිනීගේ අම්මා මොහිනීට ලියමනක් යවනවා අනේ පුතේ කොහොම තැන් තැන් වල දරුවා කරේ තියාගෙන රස්තියාදු වෙවි ඉබාගාතේ ඇවිද ඇවිදින්න නැතුව ගෙදර වරෙන් මම පුළුවන් හැටියට කාණ්ඩ බොණ්ඩ දීලා ඔබවයි දරුවවයි බලා ගන්නම් කියලා. ඒ පණිවිඩය කවියක ස්වරූපයෙන් ගොඩනගනවා මේ කිවිඳිය තනුජා ලුම්බිනි. මෙහෙමයි ඒකේ තියෙන්නේ. තිත්ත කළුවර වඩාගත් හන්දියක් ගන් තොටක් ගානේ ඊයේ රෑ උඹ හිටියා කියලා උදෙත් ආරංචියක් ආවේ. කාටද ආරංචිය ඇවිත් තින්නේ? මේ මොහිනීගේ අම්මට. ඇත්තමයි මයේ මැනික මට දැන් හිතේ දුක වවන්න බෑනේ. සත්‍යමයි උඹ වරෙන් ගෙදරට දරු පැටියවත් අරන් නෝනේ. දරු පැටියවත් අරන් එන්න කියලා මේ අම්මා කියන්නේ. බලන්න කොච්චර ලස්සන පණිවිඩයක්ද කියලා. මොහිනීගේ අම්මටත් දරු දුක දැනෙනවා. ඒ තම්ම කෙනෙක්. මාතෘත්වය වෙනස් වෙන්නේ නැහැ. දරු පැටියා ගඟට විසි කරලා කානුවකට විසි කරලා වලක් කපලා පස්සට වලලලා වරෙන් කියලා නෙමෙයි කියන්නේ. සත්‍යමයි උඹ වරෙන් ගෙදරට දරු පැටියවත් අරන් ඕනේ. Indeed please come. සත්‍යමයි indeed please come. දරුවත් අරන් දරු පැටියවත් අරන් ඕනේ. පිරිමි ඔක්කොම තිගැස්සෙනවලු උඹගේ සුදු සාරියේ දිස්නෙට උඹව චුත කර දාන්නට බලි තොවිල් අදිහු නියන් හරියට. උන්ගේ ඇස්වල තිබුණ බැල්මට අහු නොවී හිටියනං ඉස්සර අපෙකුත් නැති සප්පයෙක් කිරි එන්නේ නෑ නොව උඹගේ තුරුලට. අම්මා කියනවා. උන්ගේ ඇස්වල තිබුණු බැල්මට අහු නොවී හිටියනං ඉස්සර මොහිනීව නිර්මාණය කරේ පිරිමිමයි. පිරිමි නිර්මාණය කරු මොහිනීට බය වෙන්නෙත් පිරිමිමයි. බලන්න සංස්කෘතිය හදපු සංකල්පය කොච්චර ප්‍රබලද කියලා. මෙන්න මේ පුළුල් චින්තනය තමයි විද්‍යාර්ථීන්ට අවශ්‍ය. That is what we expect from undergraduates, to see the society in a different way, in a critical way, logical way, more ethical way, right? Unge ඇස්වල තිබුණු බැල්මට අහු නොවී හිටියනං ඉස්සර. දැන් මෙතන මේ දේශනය මේ වෙබින එක අහගෙන ඇති ගෑනු දරුවෝ අපේ දියණිවරු ඒ අය මතක තියාගන්න. මිනිහෙක්ව තේරුම් ගන්න නම් කාලයක් ඇසුරු කරන්න ඕන. පිරිමි ළමයින්ටත් ඒක වැදගත්.
බොහෝ දෙනෙක් රැවටෙන්නේ දුටු පමණින් රූපයට සිනහවට වචන දෙක තුනක මේ හුරතල් කතාවට. මම කවුන්සල කෙනෙක් විශ්වවිද්‍යාල පද්ධතිය සහ වෙනත් ආයතන ගණනාවක කටයුතු කරන. ගොඩක් ආදර සම්බන්ධතා ඩිවෝස් කේසස් එන්නේ අවබෝධ කරගන්න නැතුව ආශ්‍රය කරලා එකිනෙකා තේරුම් ගන්නේ නැතුව ඒ අය ජීවිත පටන් ගන්න ගිහිල්ලා වැරදිලා. මේ මොහිනිගේ අම්මා දෙන්න පණිවිඩය. උන්ගේ ඇස්වල තිබුණු බැල්මට අහු නොවී හිටියනම් ඉස්සර උඹට මෙහෙම නස්පැත්තියක් වෙන්නේ නෑ. අපි හැමෝටම වැදගත් නේද? තුන්වෙනි කවිය තියෙනවා උඹගේ රෙදි පොට ලිහා දැම්මට අන්ධ වන්නට කෙනෙක් නැති බව මන්ත රේසේ උඹට කිව්වා මොහිනී මයේ මැනික මතකද? උඹගේ රෙදි පොට ලිහා දැම්මට අන්ධ වන්න කෙනෙක් නෑ කියලා මං උඹට කිව්වා. ඒ නිසා තමන්ගේ සොශක්තිය නැගී සිටීම මම දැන් මේ මීට මොහොතකට කලින් කියපු කතාව. Stand up your own feet on your own feet. Believe in your capacity. ඒ ඔක්කොම කරන්න නම් මොකද්ද පදනම? සිතුවිලි වලින් පරදින්නේ නැතුව ඉන්නට ඕන. Then you can believe your capacity, believe in your strengths and accordingly eliminate the weaknesses using the strength. දුර්වලතා දිහා බල ඉන්නේ නැතුව පුළුවන් දේ දිහා බලලා එතුලින් බැරි දේ නැති දේ හදා ගන්න අපිට පුළුවන් දරුවනි. දැන් මේක කියන උඹගේ රෙදි පොට ලිහා දැම්මට අන්ධ වන්නට කෙනෙක් නැති බව මන්ත රේසේ උඹට කීවා මොහිනී මයේ මැනික මතක. ඉරාගෙන කඳු අනෝරා වැසි වැටෙන මැදියම් රැයේ තනියම පාලු තැන්වල නොගැවසී හිඳ වරෙන් කෙල්ලේ ගෙදර දුවගෙන ආයි දෙපාරක් හිතන්න දෙයක් නැහැ උඹ ගෙදර වරෙන්. ඔය දරුවත් අරගෙන මොහිනීගේ අම්මා කියන්නේ. බලන්න අපේ සංස්කෘතියේ දරුවන්ට වැරදුනහම දෙමව්පියෝ දරුවන්ව පිටමං කරන්නේ නැහැ. අර සුනිල් එදිරිසිංහ ගායනා කරන සින්දුවේ තියෙන්නේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ ගීතය. ඒ නිසා මේක මාර නිර්මාණයක් මේ තනුජා ලුම්බිනි කිවිඳියගේ. අන්තිම කවියට තමයි මම ගොඩක්ම කැමති. මට හිතෙනවා ඔබත් එහෙම වෙයි කියලා. අප්පා හොය හොය දරුවා අරගෙන කොච්චරක් දුර ඇවිද යන්නද? දෙස් දෙවොල් කයි කතන්දර ඇති මටත් උහුල්ලනු නොහැකි ගින්දර. කෙස්ස බැඳගෙන දරුවා රැකගෙන උලමියෙකුගෙන් පාර අහගෙන හංගගෙන දුක් උස්සගෙන ඇස් දවාලක උඹ වරෙන් ගෙදරට. හංගගෙන දුක් උස්සගෙන ඇස් දවාලක උඹ වරෙන් ගෙදරට. ඒකයි මං කිව්වේ මොහිනී හම්බෙන්නේ රැට නෙමෙයි. මහ දවාලටයි මොහිනීව හම්බ වෙන්නේ. දැන් මෙයා කියන්නේ කොහොමද? කෙස්ස බැඳගෙන දරුවා රැකගෙන අන්න එතනයි ලස්සනම. දරුවා ගඟට විසි කරන්න නෙමෙයි. අපි දැක පහුගිය කාලේ දරුවෝ ගඟට විසි කරපු කුණු බක්කිවල හංගලා ගිහපු අම්මලා. ඔවුන් අම්මලාද කියලා හිතෙනවා. එහෙව් සමාජයකට මේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකුම කිවිඳිය ලබා දෙන්නේ මහත් වූ පණිවිඩයක්. නිර්මාණශීලීත්වයට සමාජයේ නැවත පර්යාවලෝකනය කරන්න. අපි ඉගෙන ගන්න විෂයන් තුලින් ලෝකේ නැවත දකින්න හොඳම තැන තමයි විශ්වවිද්‍යාලය. The university teaching and learning is not limited to a book learning or theory learning, remember. Majority thinks that it is a piece of paper and a particular qualification and I want to continue it as soon as possible. The degree, no. එහෙම හදිසියක් නැහැ. හදිසිය ගියා කියලා අපිට ලබා ගන්න කජු ඇටයක් ලැබු ඇටයක් නැහැ. හරියට ඉගෙනගෙන නිවැරදි මාර්ගයේ යන්න උදවිය තමයි කවදා හරි දවසක ජීවිතේ දිනන්නේ. අඩාගෙන වැටෙන්නේ නැත්තේ. ශක්තිමත් පදනමක් වැටිලා තියෙනවා. Remember the destination but enjoy the journey as well. Remember the destination. It's okay. Remember the destination but enjoy the journey as well. So this webinar, as mentioned by organizers, I am highlighting throughout the webinar how you want to enjoy the journey. Remember the destination. Start with end in mind. That's your graduation or the future appointment as a medical doctor in indigenous medicine. Remember the destination, but enjoy the journey. Enjoy the journey. Destination එක විතරක් හිත ඒ පීඩණයෙන් යන්න එපා. යන්න බෑ. එහෙම ගියා කියලා වැඩක් නැහැ නේ. අතීතයේ කරපු ගොංකන් දැන් රිවර්ස් කරන්න බෑ. ඒ කියන්නේ පසුතැවිලි වීමෙන් අහිමි වෙන්නේ අනාගතේනේ. ඒ නිසා destination එක හිතේ තියාගන්න ඕන. Start with end in mind but want to enjoy the journey. ඒ එන්නේ චින්තනයත් එක්ක ඒ process එක enjoy කරන්න අපි ක්‍රම හදා ගන්න ඕන. නේද? එතකොට
මේ කවි පන්තිය මම කිව්ව ඊළඟට මේකේ ගීතේ මම දාන්නම්. මේක ඇතුලේ තියෙන මහා අපූර්ව අදහසක්. මෙතනින් පස්සේ මේ වගේ කාන්තාවන් ඔබ සමාජයේදී දුටුවහම පාරේ යනකොට ගමන් බිමන් යනකොට මේ කවි පන්තිය මතක් වෙයි. අද වෙබිනා එක මතක් වෙයි. අපි ලෝකය අවලෝකනය කරන්න ඕන විදිහ මොකක්ද කියන එක ගැන වෙනස් චින්තනයක් පහළ වෙන්න පටන් ගනී. මෙයා කියන්නේ දරුවා රැකගෙන එන්න කියලා. දරුවා විසි කරලා එන්න නෙමෙයි. මේක පදනම් කරගත්ත ලස්සන ගීතයක් තියෙනවා. ඒක ගායනා කරන්නේ සමන් ලෙනින්. ඒක ලියලා තියෙන්නේ රජී වසන්ත. රජී වසන්ත කියන නම ඔබ අහලා ඇති. ඔය මේ තරම් සියු මැලිද කළුගල් කියන ඉතාම ජනප්‍රිය ගීතය මේ සුනිල් එදිරිසිංහයන් ගායනා කරන එයා තමයි ලිව්වේ. එතකොට මේ සමන් ලෙනින් ගායනා කරන ගීතයේ මෝහිනීට නංගියේ කියලා ආමන්ත්‍රණය කරනවා. ඒකේ තියෙන නුඹේ දරුවා ගන්ට කිසිවෙකු නොමැති මූසල මණ්ඩියේ නුඹට දරුවෙකු දෙන්න නම් තව බොහෝ අය ඇත නංගියේ. බලන්න හරි ප්‍රබල ප්‍රකාශනයක්. අනිත් පැත්තෙන් මේ ගීතයේ අවසාන වෙන තැන තමයි ඊටාම ප්‍රබල සුරංගනට අමතක දරුවන් හඬද්දී කුණු බක්කියේ උඹ යකින්නක් උනේ කොහොමද කියා දීපන් නංගියේ. දරුවව ගඟට විසි කරපු ගෑනු දේවතාවියෝ වෙන්නත් අමාරුවෙන් හිඟා කාලා හරි දරුවා රැකගත්ත උඹ යකින්නක් අවතාරයක් වෙන්නේ කොහොමද? ගීතයෙන් ප්‍රශ්න කරනවා. That is critical thinking. සංස්කෘතියේ කොතනද අපිට වැරදුනේ? දරුවන්ව ගඟට විසි කරපු දරුවෝ මරලා හංගපු ගෑනු හොඳ වෙන්නත් අමාරුවෙන් දරුවා රැකගෙන පෝෂණය කරපු මේ හිඟන්නේ මෝහිනී කරලා යකින්නක් අවතාරයක් කරන්නත් කවුද මේ සමාජයේ මේ concept එක හැදුවේ? මේ ගීතයෙන් ප්‍රශ්න කරනවා. අන්න චින්තනය. අන්න අලුතෙන් ලෝකයේ දැකීම. අයුක්තියේදී විවාදශීලී, අසත්‍යයේදී විචාරශීලී, වියත් සභාමැද සමාජශීලී, වියතුන් වී දයපොබයව කියලා තමයි මං ඉගෙන ගත්ත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගීතය අවසාන වේ. එනිසා විද්‍යාර්ථියකින් බලාපොරොත්තු වෙන්නේ අන්නේ බුද්ධිමය විප්ලවය. ඒ බුද්ධිමය විප්ලවය කරන්න බැහැ පොතකට කඩදාසියකට ස්ලයිඩ් ෂෝ එකකට නෝට් එකකට YouTube වලට විතරක් අපි හිර වුණොත් එහෙම. අද ගොඩාක් දෙනෙක් මේ YouTube වීඩියෝ බලලා මොලේ කචල් වෙලා ඉන්නේ. ඒකට අර රුපියල් 300 ගන්න පැකේජ් එක දාගත්තා නම් අපාය ගියා වගේ. අන්ලිමිටඩ් මේ කචල් වෙන්න පුළුවන්. තාක්ෂණය හොඳයි. හැබැයි අපිව විකෘති කරගන්න නෙමෙයි වැඩ පහසු කරගන්නයි පාවිච්චි කරන්න ඕන. මගේ ළඟට සෑහෙන කවුන්සලින් ඇවිත් තියෙනවා එහෙම ළමයි. මේ අවසාන ඉතින් ඔවුන්ට මම අර ප්‍රත්‍යාවර්තන චින්තනය කියන කවුන්සලින් ටෙක්නික් එක දාලා සමහරුන්ව ගොඩ දාගෙන තියෙනවා. හොඳයි අපි ඉතින් මේ ඔක්කොම අදහස් ටිකත් එක්ක මේ ගීතය අහමු. මම ස්ක්‍රීන් එක මෙතනින් ෂෙයා කරන්නම් දරුවනි. සමන් ලෙනින් ගායනා කරන මේ ගොරසපුන් ඇහැරෙන කියන ගීතය.
මේ ගීතය අහලා තිබුණාද ළමයි? කලින් අහපු කෙනෙක් කියන්න බලන්න. Did you entertain this? Yes. එතකොට මේක මම ඇයි ප්ලේ කරේ අද වැඩසටහනේදී? ලොකු අර්ථයක් ඇතුවයි මම මේ ගීතය සහ කවි පන්තිය තෝරගත්තේ. ඔබට පෙන්වන්න අපි හිතාගෙන ඉන්න මෙච්චර කල් හිතාගෙන හිටිය සමහර දේවල් විද්‍යාර්ථීන් විදිහට අලුත් දේවල් උකහා ගන්නකොට ඉගෙන ගන්නකොට මේ ජීවිතයම සරසවියක් කරගත්ත කෙනෙකුට ගීතයක් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් වෙබිනා එකක් යන එන එක ගමනක් එක දුරකථන සංවාදයක් ඇති අලුත් දෙයක් ඉගෙන ගන්න. ලර්නින් සෙන්ස් එක තියෙනවා නම් ජීවිතයම සරසවියක් කරගන්න පුළුවන්. ඒක අපේ විශ්ව ධාරාවට පමණක් වෘත්තියට අනාගතය කරන්න ඉන්න පමණක් සීමා කරගත යුතු නෑ කියන පුළුල් අදහස ගේන්නයි මම මේ නිර්මාණය පාවිච්චි කළේ. ඒ වගේම සෑම කඩාවැටීමක්ම පරාජයක්ම හොඳ ලර්නින් එකක්. Did you believe previously? Or can you believe that any defeat, right? Any disappointment, any frustration is a wonderful learning experience in life because we learn something out of that. එකෙන් පාඩමක් ඉගෙන ගත යුතු වෙනවා. ඔබ පළවෙනි සැරේ උසස් පෙළ අසුමත් වෙලා ප්‍රතිඵල මදි වුණා නම් එතනින් පාඩමක් ඉගෙනගත් නිසයි දෙවනි සැරේ හරියට කෙරුවේ. එතනින් පාඩමක් ඉගෙනගත් නිසයි එක්ක වෘත්තියකට ගියා නම් ගියේ ඔබගොල්ලෝගේ යාළුවෝ ගැන කල්පනා කරන්න. We learn something, accordingly we make some decisions and judgments. That is the typical human nature. හැබැයි වඩා වැදගත් වෙන්නේ ගන්න තීරණේ judgments නිවැරදිව ගන්න අපි විවේක සිතක් ඉගෙනුම් ඉවක් ඇතිව කටයුතු කරනවාද කියන එක. ළමයි ගිය අවුරුද්දේ උපාධිය අවසන් කරපු අපේ විශ්වවිද්‍යාලයේ අවසන් වසර ළමයින්ගේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ රිසර්ච් එහෙම බාර දීලා මේ දවස්වල වයිවා තියෙනවා. We are in the process of Viva of final year research and internship. ළමයි කිහිප දෙනෙක් එයාලගේ Viva වලදී online Viva තියන්නේ ඒගොල්ලෝ Zoom වලින් තමයි connect වෙන්නේ. පෙරේදා මේ තිබිච්ච Viva panel එකේ මම හිටියේ ළමයි 3 දෙනෙක් එතනදී කියනවා ඒගොල්ලෝ business කරපු හැටි corona කාලේ. Because our students are management students, we let them to engage in their personal businesses. That means being an entrepreneur. එතකොට අපි අහපු ප්‍රශ්නේ ඔගොල්ලෝ ගෙදර ඉඳගෙන lectures වලටත් online participate වෙලා business උත් කරලා research එකක් කරලා internship උත් ගිහිල්ලා ගෙදර වැඩත් කරලා second class upper division degree එකත් අරගෙන. How nice. What a capacity. ඒගොල්ලෝ කිව්වා ඔව් සර් අපි ක්ෂණ විපත්තිය ක්ෂණ සම්පත්තියක් කරගත්තා. බොහෝ දෙනෙක් කොරෝනා කාලේ ගෙදර හිර වෙලා ඉන්නකොට අනේ අපොයි කියා ෆෝන් එක ඔබ ටීවී එකට ඇබ්බැහි වෙලා මේ ගේම් ගහන්න ඇබ්බැහි වෙලා එහෙම නැත්නම් වීඩියෝස් බලන්න ඇබ්බැහි වෙලා විෂාදයටපත් වෙලා ડિප්‍රෙස් වෙලා හිටියා. අපි ඒ කාලෙන් වැඩක් ගත්තා. එක දරුවෙක් කුරුණෑගල පුතාගේ ගම එයාගේ ඉඩමේ අක්කර එකහමාරක විතර ඉඩමේ තාත්තයි මල්ලි බාප්පයි කට්ටියම එකතු වෙලා කහ වගා කරලා මේ කහ අස්වනුත් නෙලලා සැලකිය යුතු ආදායමකුත් ලැබිලා මේ කහ වලින් අමු කහ ඒ වගේම තව පැත්තක යා අමු මිරිස් සිටෝලා ඒකෙන් සැලකිය යුතු ආදායමක් දැන් අමු මිරිස් නෙලන එක වාරයක් නෙමෙයි වාර කිහිපයක් යා නෙලලා තියෙනවා. තව පුතෙක් එයාගේ ප්‍රොඩක්ට් එක තමයි මේ අන්නාසි පෙති අන්නාසි අරගෙන ගම්පහ අන්නාසි තියෙන ඕනතර අන්නාසි අරගෙන ඒකෙන් ප්‍රොඩක්ට් එකක් හදලා ඒ ප්‍රොඩක්ට් එකත් හරිම මේ සෞඛ්‍ය හිතකර දෙයක් අන්නාසි පෙති අවුවේ වේලලා කිසිම කිමිකල් එකක් දාන්න නැතුව අවුවේ වේලලා වතුර වාෂ්ප කරලා ඒවා වියලි අන්නාසි පෙති බවට පත් කරලා ඊට පස්සේ ඒකෙන් බිස්කට් එකක්. It's something new, very innovative product. මම local market එකේ අපි දැකලා නැහනේ. නේ අපි ඒක export කරනවා. අපිට export කරන්න agent කෙනෙක් කරහා opportunity එකක් හැදුනා. අපි ඒක කොරියාව වලට තමයි export කරන්නේ. අපේම කොරියාවේ ගිහිපු උදවිය හරහා තමයි market opportunity එක පහළ වුණේ කියලා. So now he is earning income in dollars. You see. මොකක්ද එතන තිබුණේ? උත්සාහය සහ ධෛර්යය විතරයි.
හොඳ විචක්ෂණශීලී සැලසුමක් විතරයි ඒ ළමයි ළඟ තිබුණේ. ඉතින් අපි අනිත් දරුවන්ටත් කිව්වා බලන්න ආදර්ශයට ගන්න. අනිත් අයට මේ දුර්භාග්‍ය සම්පන්න කාලය මේ වසංගත කාලය විපත්තිදායක වෙලා ෆෝන් ඔබෝබා අන්තර්ජාලයටයි ටීවී එකටයි කොටු වෙලා ඔළුව කචල් කරගෙන සමහරු ඩිස්පරේට් වෙලා ડિප්‍රෙස් වෙලා ටාගට්ස් බිඳ වැටිලා කචල් වෙන්න කටයුතු කරද්දි මේ දරුවෝ දියුණු වෙලා තියෙනවා දියුණු වෙන්න කටයුතු කරලා තියෙනවා. ඒක තමයි වෙන්න ඕන. ඒ නිසා අපි එකිනෙකාට බෝලේ පාස් කර කර නේ ඇද කුද කියා ආඩපලි කියා ඉන්න එක නෙමෙයි. අපි සිතුවිලි වලින් පෙරදිලා නැතිනම් විකල්ප දකින්න පුළුවන්. විවේක සිතකට විකල්ප පේනවා. ඒකට හොඳම නිදසුන තමයි විශාලා මහනුවර තුන්බිය දුරු කරන්න බුදුහාමුදුරුවෝ රතන සූත්‍රය දේශනා කිරීම. සමහර බෞද්ධයෝ හිතන් ඉන්නේ රතන සූත්‍රය දේශනා කෙරුවාම මැජික් එකකින් වගේ විශාලා මහනුවර මේ මිනිසු මැරෙන එක නැවතිලා තුන්බිය දුරු උනායි කියලා නෑ. රතන සූත්‍රය අනුභවයෙන් ඒක තෙරපි එකක්. scientifically speaking පිරිත් is a therapy. එයින් සිදුුනේ ආකූලව ව්‍යාකූලව ගිහපු රජදරුවන්ගේ සහ ජනතාවගේ රටවැසියන්ගේ මනස සංසුන් වෙන්න විවේක වෙන්න පටන් ගත්තා. ඒ සංසුන් වූ විවේක හිත්වලට රජදරුවන්ගේ සහ ජනතාවගේ තමන්ගේ ගැටලුව මොකද්ද විකල්ප විසඳුම් මොනවද කියලා පේන්න පටන් ගත්තා. දැන් දරුවනි මේ වෙබිනාර් එකේ මා වහගෙන ඉන්න ඔබටත් සමහර වෙලාවට තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. තමන්ගේ ගැටලුව තමන් දන්නෙත් නෑ. මට මොකෝ වෙලා තියෙන්නේ කියලා. මගේ ලොකුම හෙනහුරා කවුද කියලා දන්නේ නැහැ. පහුගිය දවසක මගේ ළඟට එනවා පුතේ. එයා ඇවිල්ලා කියනවා අනේ සර් මේ A level කරන පුතේ පාඩම් කරන කිසි දෙයක් මතක හිතියාගන්න බෑ අල්ලපු ගෙදර එක කොඩි විනයක් කරලා. මම මේ සර් ගාවට ආවේ උපදේශක් ගන්න. මං කිව්වා ඉතින් පුතේ ඔයා මගේ ළඟට නෙවෙයි එන්න ඕනේ. මම කවුන්සලර් කෙනෙක්. ඔයා යන්න ඕන කට්ටඩියෙක් ගාවට කොඩි විනය කපන්න. නෑ සර් එහෙම නේ මට මේ හිත හැදෙන්න දෙයක් කියන්න පාඩම් කරන්න විදිහක් නැහැ. මෙයා එක පැය භාගයක් විතර කතා කරද්දි මට සනාත වුණා අල්ලපු ගෙදර එකා කරපු කොඩි විනයක් නෑ. මෙයාගේ ලොකුම කොඩි විනේ තියෙන්නේ මෙයාගේ හිතේ. ඒ තමයි කම්මැලිකම කියන අකුරු 6. ඔය කම්මැලිකම කියන්නේ නිකන් වචනයක් නෙමෙයි. ඔය කම්මැලිකම තමයි ලෝකයට දුප්පතුන් නිර්මාණය කරන්නේ. ඔය කම්මැලිකම තමයි ලෝකයට නූගතුන් නිර්මාණය කරන්නේ. ඔය කම්මැලිකම තමයි ලෝකයට ඊර්ෂ්‍යාකාරයෝ කුහකයෝ හොරු තක්කඩි නිර්මාණය කරන්නේ. එනිසා අරයාගේ කොඩි විනේ තිබුණේ හිතේ අල්ලපු ගෙදර එකා කරපු කොඩි විනයක් මට තේරෙන්නේ නැහැ. තමන්ගේ හිතේ තිබිච්ච කම්මැලිකම නැමැති කොඩි විනය මං කපලා අයින් කරුවා ඒ දරුවගේ දා. දැන් හොඳට පාඩම් කරලා පෙබරවාරි මාසයේ A level ලියන්න ලැහැස්ති. එනිසා ලොකුම හෙනහුරා ඉන්නේ හිතේ. ලොකුම අපලේ තියෙන්නේ හිතේ. කේන්දරේ නෙවෙයි. ලොකුම ග්‍රහ දෝෂෙ තියෙන්නෙත් හිතේ. ලොකුම කොඩි විනේ තියෙන්නෙත් හිතේ. මරු සිටින දිශාව තියෙන්නෙත් හිතේ. එනිසා මිනිසාගේ උත්සාහයට සහ ධෛර්යයට උඩින් යන වෙන කිසිම ශිල්පයක් ශාස්ත්‍රයක් පෙන්වන්න බලන්න ඔය කියන කිසිම සුද්ධ විද්‍යාවන් গুপ্ত විද්‍යාවන් සමාජ විද්‍යාවන් වල. ඒක නිසා උත්සාහවන්තයාට සිතුවිලි වලින් පරදීච්ච නැති කෙනාට කම්මැලි නැති කෙනාට හරි ලේසි ටාගට්ස් හදාගෙන සැලසුමකට යන්න. අර දවස් දෙක තුනකට කලින් වයිවා පැනල් එකේ ඉඳලා දරු කීපු දේ ඇහුවාම අපි සෑහෙන සතුටු වුණා. ඒගොල්ලෝ කාලානුරූපීව ඉගෙන ගන්න ගමන් විශ්වවිද්‍යාලය ඇවිල්ලා හොස්ටල් එකේ නෙමෙයි ගෙදර ඉන්නේ. ගෙදර ගොවිතැනුත් කරගෙන ඉගෙනත්ගෙන ඔන්ලයින් එක්සෑම්ස් උත් ලියලා කිසි දෙයක් පටලවා ගන්නේ නැතුව හරියට ප්‍රයොරිටිස් හදාගෙන හොඳට මේ විශ්ලේෂණාත්මක සැලසුමක් තියාගෙන නැත්තම් සමහරව අසයින්මන්ට්ස් දුන්නාම කලබල වෙනවා. ඔන්ලයින් ලෙක්චර්ස් එන්න ගියාම කලබල වෙනවා. They don't know how to set priorities. සමහරු මෙහි ඔන්ලයින් ලෙක්චර් එක ගුරුවරයාට පේන්න දාලා අරේ බල්ලන ආවනෝ. ගෙදර පොඩි උන්ට බත් කවනෝ. නැත්තම් පොල් ගානෝ. They don't know how to set priorities in life. සමහරු ඔන්ලයින් දාලා උදේ 10-11 වෙනකම් බුදියනෝ. මහා තුප්පැහි චරිත. අන්න අර කම්මැලිකම ජීවිතයට බෝ වෙලා. උදේම නැගිටලා සත්‍යමත්ව දවස පටන් අරගෙන බොහොම ක්‍රියාශීලීව වැඩ කරන මිනිස්සුන්ට කාගේවත් කොඩි වින වදින්නේ නැහැ. හෙන හුරු අපල බලපාන්නේ නැහැ. ඒගොල්ලන්ට ග්‍රහ දෝෂ වලින් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ළමයි ඔය කම්මැලිකම කලබලය ඊර්ෂ්‍යාව කුහකකම එක්ක තමයි අපි සිතුවිලි වලින් පරදින්නේ. ඒ අයට කියනවා අපි මානසික පිළිකා හදාගත්ත උදවිය කියලා. මානසික ප්‍රතිශක්තිය බිඳ වැටුනහම
මානසික පිළිකාවලට ලේසියෙන් ගොදුරු වෙනවා. Psychological cancers කියන ඒවා. In my subject, counseling, we broadly talk about psychological cancers. You know about physical cancers, but psychological cancers are different form of cancers. That is in psychology and especially in psychopathology. එහෙනම් ළමයි මගේ පණිවිඩය මේ පැයකට ආසන්න කාලයක් ඔබට ගෙන ආවේ සිතුවිලි වලින් පරාජිතයෙකු නොවන්න. ඒ සඳහා විවේක සිතක් හදා ගන්න. ඒක තව කෙනෙකුට උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලෙස ලබා දිය නොහැකි. සිතේ බර සැහැල්ලු කරගෙන වර්තමානයේ ජීවත් වෙමින් තමන් සමග සැසඳෙමින් අනුන් සමග සැසඳෙන්නේ නැතුව ඉගෙනුම් ඉව දිගටම තියාගන්නකොට මරාගන්නේ නැතුව අපිට ඔය පදනම හදාගන්න හරි පහසුයි. ඒ ටික තමයි ක්‍රම ටික. Then you can convert the whole life into a university. Your life itself is a university. විශ්වවිද්‍යාලය වෙන්නේ ජීවිතයමයි. මේ භෞතික ඉඩමට මේ තාප්පෙන් වට වෙච්ච මේ භූමියට ආවට වැඩක් නැහැ. ජීවිතයම සරසවියක් නොවූ කෙනෙකුට. ඒක තවත් ආවා ගියා විතරයි. ජයවර්ධනපුර සරසවියේ ඉස්සර ගහලා තිබුණා ඇතුල් වෙනකොට පේන්න ලස්සන ප්‍රකාශයක්. එක් මහාචාර්ය ආර්.ඒ.පී. පෙරේරා සර්ගේ ප්‍රකාශයක්. ඒකේ ගහලා තිබුණා ඔබ මෙහි ආවේ කුමකටද? ආවෙක්කු විලස යන්නද නාවෙක්කු විලස යන්නද? කිසිවක් රැගෙන යන්නද කිසිවක් තබා යන්නද? යනතෙක් රැඳී ඉන්නද නොරැඳී රැඳී ඉන්නද? හරි ලස්සනයි. මොකටද මෙහි ආවේ? කිසිවක් රැගෙන යන්නද කිසිවක් තබා යන්නද? නේද? ආවෙකු විලස යන්නද නාවෙකු විලස යන්නද? බොහෝ දෙනෙක් කැම්පස් ඇවිල්ලත් ආවු නැති කෙනෙක් වගේ යන්නේ නිකමෙක් වගේ නැවත නික්මිලා යන්නේ. A level කරන කාලේ තිබිච්ච capacity එකක් නැති වෙලා ගිහිල්ලා. Why so? Because we don't know how to set priorities. We don't know how to work with an analytical long-term plan. ඉලක්ක බිඳ ගන්න නැතුව වැඩ කරන හැටි. විකල්ප දකින්න හැටි. ඉතින් මේ ඔක්කොටම අර ඉගෙනුම් ඉව විවේක සිත සිතුවිලි වලින් පරාජිතයෙකු නොවීමේ විඥාණය පවත්වා ගත යුතු වෙනවා. So that is the whole message from myself to you in this webinar. And during last few minutes, we can get on to questions and clarifications from the audience if you have any. මේ කියපු දේවල් එක්ක පැහැදිලි තැන් අපැහැදිලි තැන් ප්‍රශ්න ඔයගොල්ලන්ගේ අදහස් උදහස් වලට අපිට අවසාන මිනිත්තු කිහිපය පාවිච්චි කරන්න පුළුවන්. මීට වඩා වැඩිපුර කතා කරොත් motivation එක demotivation එකක් වෙනවා. There is an optimum level to stop a motivational talk, I guess. So now I invite the audience to raise your voice, your comments. If you have things, you can communicate with me through chat box as well. So chat box. Right. Pushpa madam, එහෙම හොඳයි නේද? අපි ඊළඟට ස්ටුඩන්ට්ස් ලට අහන්න දේවල් තියෙනවා නම් අවස්ථාව දෙමු. ගෙදර ගෙනියන්න ඕන පණිවිඩය. දැන් ගෙදර ගෙනියන්න දෙයක් නෑ. ඔබ ගෙදර තමයි ඉන්නේ. The take home message is අපි එහෙම කරමු. කමෙන්ට් අවස්ථාවක් දීලා බලමු. Right. Take home message for you is the entire life is a university. Your university is not the premises located at Rajagiriya. My university is not the location at Kalaniya Dalugama, but the entire life of everybody is like a university. එහෙම කරගන්න හැටි තමයි අපි මේ සාකච්ඡා කරේ. Then easy for you to enjoy that meaningful journey. Remember the destination, but enjoy the journey. Remember the destination, but enjoy the journey. Okay, it is your time now. අපි කතා කරමු. මොනවද තියෙන්නේ කියන්න අහන්න. මොකද කලින් ප්‍රශ්න අහද්දි ගොඩක් දෙනෙක් බොහොම උද්‍යෝගීමත් ඒවට උත්තර දුන්නා කීප දෙනෙක්. මැද හරියේදී. ඒ දරුවෝ ඉන්නවද? භාග්‍ය, ඉසුරි මට නම් කිහිපයක් මතකයි. No messages in the chat box, right?
kata karana. This is your webinar, your institute, right? Even though you are not meeting physically, this is your colleagues, right? In this academic context, please talk. It will motivate me and our organizing team when you talk. කියපු දේවල් පැහැදිලිද? අපි ඒකවත් අහමු නේද අපේ audience එකේ ඉන්න අයගේ? Is that clear? Also ගොඩක් important වුණා අපි ඒ කියන්නේ දැන් ගොඩක් fed up වෙලා ඉන්නේ ඇත්තටම online දේවල් එක්ක. එතකොට thinking pattern එක සෑහෙන්න වෙනස් කරන්න ඒ කියපු ගොඩක් දේවල් important වුණා. Thank you. Okay, Bhagya. Thank you for your voice. Please talk. අපි දැන් විද්‍යාර්ථීන් කියන්නේ ඒක තමයි අපි අපේ අදහස් බය නැතුව කාටවත් හානිදායක දේවල් නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඒක ආයතනයකට රටකට හිටන් අවශ්‍යයි නේද? බුද්ධිමතුන්ගේ නිහඬතාව ලොකු ඛේදවාචකයක් නැත්තම් සමාජයේදී. ඔගොල්ලෝ අනාගතයේ ඉහළම තලයන් වලට යන පිරිසනේ. හැම ශාස්ත්‍රයක්ම රටේ වැදගත්. And in the future, increasing demand will with not Western medicine, I guess, but with indigenous medicine. මිනිස්සු ගොඩක් ඒ පැත්තට යොමු වෙන්නේ. ඉතින් අද අපේ උදේ මම යුනිවර්සිටි එකට ගිහින් යනකොට එක්තරා ආයතනයකින් ඇවිල්ලා අර යකිනාරං වලින් හදපු ඒකේ කැඳ බොන්නත් පුළුවන්, තේ විදිහට බොන්නත් පුළුවන්, හුමාලේ අල්ලන්නත් පුළුවන් කියලා කිසියම් ප්‍රොඩක්ට් එකක් ඒක පවුඩර් එකක් වගේ මං හිතන්නේ එහෙම අල්ලවි කෙරුවා. එතන හිටියා 25ක් 30ක් විතර සියලු දෙනා ඒක ගත්තා, උපදේශ ගත්තා. එතකොට මේ indigenous body of knowledge එකත් එක්ක යන පැත්තට ගොඩක් අද යොමු වෙනවා. So you will experience that in future, right? People are more towards indigenous medicine and treatments. You are in a very booming area, right? Enriching area in the future. Coming colors are good in the field. ඒ ගැන හිතලා සෑහෙන්න මොටිවේට් වෙන්න පුළුවන්. සමහර ශාස්ත්‍ර කඩාගෙන වැටෙද්දි මේ ශාස්ත්‍රයට සෑහෙන්න ඩිමාන්ඩ් එකක් එනවා, ඒක වැඩි වෙනවා එන්න නේද? Think of that and you can be happy. ඒක සමහර විට ඔබට නොපෙනෙන්න පුළුවන්. ඔබට medical faculty යන්න බැරි වුණා අරෙහි මේ හිතලා ඔබ disappoint වෙන්න පුළුවන්. But we see that what is the future trend in the world. Hari madam එහෙනම් ළමයින්ගේ voices එච්චරයි වාගේ. So we can stop the webinar and thank you very much for inviting me, Pushpa madam, and director of the institute, Professor Priyani madam, and all the other senior lecturers and the organizing committee members of the institute. So I visited several times physically to that institute at Rajagiri, and it was a very nice experience for me all the time when I visited there. And I learned a lot from lecturers there, including Pushpa madam. So thank you very much for everything, and dear students, thank you very much for your cooperation and the patience.